සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. මම අදත් තව ඔයාලත් එක්ක මම දන්න පුංචි රස රහසක් බෙදා ගන්න. අද අපි හදමු චිකන් කරි එකක්. චිකන් කරි එක නම් හදන ක්‍රම එක එක විදිහට තියෙනවා. මාත් ඉතින් එක එක විදිහට හදනවා. හිතන විදිහට හදනවා. අද මම හදනවා තවත් ක්‍රමයකට. අපි ඉතින් ඉස්සෙල්ලම කියනවනේ මම චිකන් පොඩි ප්‍රමාණයක් මෙතන අරන් තියෙන්නේ. චිකන් වලට මම ගම්මිරිස් ලුණු කහ ඊළඟට මස් කරි 3-5 දාලා මේක හොඳට අත ගාගෙන තියෙන දෙහි ටිකකුත් දාලා එක තියෙනවා. ඊට අමතරව මම භාජනයක් ලෑස්ති කරගන්නවා. ඒකට අපි ඔලිව් ඔයිල් ටිකක් දාගමු. ඔලිව් ඔයිල් ටිකක් දාගමු. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සුපුරුදු විදිහටම සූදුරු කුඩු ටිකක්. ඊට අමතරව උළු හාල් ටිකක් එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන මම රෝස්මරි ටිකක් එකතු කරගන්නවා. මේ ටික හොඳට බැදෙනකොට මම එකතු කරගන්නවා මේකේ තියෙන තලාගත්ත සුදු ලුණු සේර කෑල්ලක්. සේර නම් චිකන් වලට එකතු වුණාම පුදුම රසක් තියෙන්නේ. ඊළඟට කුරුණු පොඩි ටිකක්, ඊළඟට ලුණු ටිකක්, කරපිංච ටිකක්, කරාඹු නැටි, නයිමිරිස් කීපයක් කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. මේ දේවල් ඔයාලා සමහර අය සේර රසට කැමති නැහැ. සමහර අය සුදු ලුණු රසට කැමති නැහැ. මොන තියනවා එක එක්කෙනාගේ රුචි අරුචිකම කැමති විදිහකට රස කරගන්න පුළුවන් ඔයාලා. ඉතින් මේක දැන් හරි සුවඳයි මේ වෙලාවේ. පුදුම සුවඳක් ඇත්තටම තියෙනවා. දැන් සුපුරුදු විදිහටම මම මේකට එකතු කරගන්නවා තෙල් එකට මස් කරි. පාට හදා ගන්න ඕනේ කරි එකේ රස ලස්සන වෙන්න ඕනේ. මස් කරි 3-5 වලට අමතරව මම එකතු කරගන්නවා අපි ගෙදර හදාගත්ත කරි පවුඩර් එක. ගෙදර හදාගත්ත 3-5 එක. මේකෙනු බෙදපු 3-5 එකක් එක. මම හැමදාම කියනවා වගේ ඒක ඇත්තටම හරි සුවඳයි. මේකෙන් ටිකක් එකතු කරගන්නවා. ඊට අමතරව ගම්මිරිස් චිකන් එකට නැතුවම බැරි ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ ගම්මිරිස් එකත් හරි සැරයි. මොකද ඒකත් මම ඊයේ තමයි ග්‍රයින්ඩ් කරගත්තේ. ওই ටික මම එකතු කරගන්නවා. දැන් මේකට මම චිකන් ටික එකතු කරගන්නවා. චිකන් ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න. මේ දාපු කරි පවුඩර්ස් ටික එතකොට අපි දාපු අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික හොඳට මේකේ පැවරිලා මේකට ඒ රස අල්ලගන්නකම් හොඳින් කලවම් කරගන්න. ඊට අමතරව මං ගාව තියෙන නිසා මම එකතු කරගන්නවා සුදු ලුණු කුඩු ටික, පොඩ්ඩක් සුදු ලුණු පවුඩර්, ලුණු පවුඩර්, අනියන් පවුඩර් ටිකක්, ඉඟුරු කුඩු ටිකක්, ජින්ජර් පවුඩර් ටිකක්, ගරම් මසාලා ටිකක්,
එනිසා කුඩු ටිකක් කාඩමම් පවුඩර් චුට්ටක් විතර එකතු කරගන්නවා. එකතු කරගන්නවා තියෙන නිසා මේ ඊළඟට ඔයාලට පුළුවන් බේ ලීව්ස් එහෙමත් ඔයාලා ගාව තියෙනවා නම් එකතු කරගන්න පුළුවන්. බේ ලීව්ස් සායිස් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඒවත් එකතු වුණාම ඇත්තටම රසයි චිකන් එක. මම ඒව ටිකකුත් එකතු කරගන්නවා. තක්කාලි ගෙඩියක් මම එකතු කරගන්නවා පොඩියට කපලා. දැන් මේක හොඳට තෙල් එකේම හොඳට තැම්බෙනකම් මම වහලා තියෙනවා. මේ තියෙන චිකන් එක. දැන් මේක මෙහෙම මේ රසෙන්ම තෙල් එකෙන්ම මේක හොඳට තැම්බෙනකම් අපි ටිකක් වහලා තියෙනවා. විනාඩි 10ක විතර පස්සේ අපි බලමු චිකන් එක කොහොමද කියලා. දැන් නම් චිකන් එක ඒ වතුර චිකන් එකේම තියෙන වතුර ටිකක් එළියට ඇවිල්ලා හොඳ ග්‍රේවි ගතියට මේක හැදිලා තියෙන චිකන් එක. තේනව නේද ඔයාලට? ඉතින් බත් කන්න, පාන් කන්න ඒ වගේ දේවල් වලට මේ කරි එක හරි රසයි. බලමු ලුණු කොහොමද කියලා. ලුණු ඇති. තව ඔයගොල්ලන්ට කැමති නම් මේකට සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, තක්කාලි එකතු කරන්න අකමැති අයට සෝස් කැමති නම් සෝස් එකතු කරන්න පුළුවන්. ටොමැටෝ සෝස් ඒ වගේ දේවල් එකතු කරගෙන තව රසවත් කරගන්න පුළුවන්. ලුණු මදි නම් මේ වෙලාවේ ලුණු එකතු කරගන්නත් පුළුවන්. මොනවාද ඉන්දියාප්ප වගේ කන්න හොදි ගතිය මදි නම්, ග්‍රේවි ගතිය මදි නම් මේකට තව කැමති නම් පොල් කිරි, කැමති නම් වතුර ටිකක් එහෙම එකතු කරගන්න පුළුවන්. තවත් මේ චිකන් එක අපි වෙනකොට අපිට පුළුවන් කර්ඩ් ටිකක් එකතු කරගන්න. ඔය වගේ එක එක ක්‍රම තියෙනවා චිකන් හදන්න. ඉතින් ඒ කැමති විදිහට එකතු කරගෙන මගේ මේ ක්‍රමයක් එකට එකතු කරගෙන හදලා බලන්න රස කොහොමද කියලා. මගේ මේ චිකන් කරි එක ගොඩාක් සුවඳයි. රසත් ඒ වගේම තමයි. ඉතින් අපි ලිප ඔෆ් කරගමු. වෙලාවක ඔයාලත් හදලා බලන්න. පේනව නේද? ඔයාලට මේක ලස්සන නේ? හොඳ ලස්සනට රස පාටට තියෙනවා. හොඳ පෙනුමට, හොඳ රසට, හොඳ සුවඳට තියෙනවා මේ චිකන් කරි එක. ඉතින් ආයෙත් දවසක තවත් මම දන්න රස රහසක් ඔයාලත් එක්ක බෙදා ගන්න එන බලාපොරොත්තු වෙයි. අද දවසට මම ඔයාලගේ ගෙදරින් සමු ගන්නවා. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම.